එකේ තිබුණු විදිහටම අද මම ඔයාලට සස්පෙන්ඩ් account එකක් recover කරගන්න ආකාරය මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි අපි යමු මගේ Sprout Geek account එකට. හරි මුලින්ම හිතුවා account එකක් suspend වෙන්නේ ඇයි කියන දේ ගැන ඔයාලට පොඩ්ඩක් කියන්න ඕනේ කියලා. නොදන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක ඔයාගේ account එකේ menu icon එක උඩ click කරන්න. පහළට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් rules කියලා තියෙනවා. මෙන්න මේක උඩ click කරන්න. දැන් ඔයා පහළට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ rules 10ක් මෙයාලා සඳහන් කරලා තියෙනවා. මම කෙටියෙන් මේ ගැනත් කියන්න number 1 විදිහට කියනවා do not use VPN ඊළඟට number 2 do not open or operate multiple accounts create කරන්න එපා කියලා තියෙනවා. ඊට same computers වලින් same phone වලින් වෙන වෙන accounts වලට log වෙන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ එකම IP address එකෙන් ගොඩක් accounts create කරන්න බෑ. ඊළඟට අපිට කරන්න බැරි jobs තියෙනවා අපේ ලංකාවට කරන්න බෑ කියන jobs ඒ දේවල් කරන්න යන්න එපා කියලා තියෙනවා. මේ වගේ ගොඩාක් විස්තර සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව අවසානයේදී මෙයාලා අපිට කියනවා think of your first 25 tasks like a job interview කියලා. ඒ නිසා ඒ jobs ටික හරියටම කරන්න කියලා කියනවා. satisfied rate එක 100% තියාගෙන යන්න කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔයා starter level එකේ ඉන්න කෙනෙක් නම් ගොඩාක්ම ඔයාගේ account එක suspend වෙන්න තියෙන risk එක තමයි වැඩි. මොකද ඔයා කරන jobs ගොඩාක් not satisfied වුණොත් එහෙම ඔයාගේ account එක suspend වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා submit කරපු job එකක් submit කරපු proof එකක් spam කියලා employer mention කරලා තිබුණොත් එහෙම ඔයාගේ account එක අනිවාර්යයෙන්ම මේගොල්ලෝ suspend කරනවා. ඒ නිසා මතක තියාගන්න මුලින්ම කරන jobs ඔයාලා account එකක් create කරගෙන මුලින්ම කරන jobs ටික හරියටම complete කරන්න මතක තියාගන්න ඕනේ. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මෙහෙම suspend වුණ account එකක් කොහොමද අපිට recover කරගන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවා account එකක් suspend වුණාට පස්සේ අපිට අපේ profile එකට log වෙන්න බෑ. නමුත් Sprout Geek interface එකේ ඔයාලට පහළ යනකොට යන්න අවසානයේදී ඔයාලට මෙන්න මෙතන තියෙනවා message icon එකක් ඔයාලට පේනවනේ. මෙන්න මේ message icon එක උඩ ඔයා click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Sprout Geek's contact form. මෙන්න මෙතන form එකක් තියෙනවා ඔයාලට පේනවනේ. දැන් ඔයාලා කරන්න ඕනේ මෙතන name එක සහ email address එකට ඔය account එක create කරද්දී දුන්නු name එක සහ email address එක දෙන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ subject එක විදිහට ඔයාට දෙන්න පුළුවන් to reactivate the suspended account. මෙන්න මේ වගේ මොකක් හෝ subject එකක් දෙන්න ඔයාගේ ගැටලුවට අදාළව. ඊට පස්සේ attachment එකක් ඔයාට තියෙනවා නම් දෙන්න පුළුවන්. නැත්නම් okay ඔයාට message එක දෙන්න message එක විදිහට ඔයා type කරන්න ඔයාගේ තියෙන ගැටලුව. ඔයාගේ account එක suspend වෙලා නම් ඔයාට ඒක recover කරගන්න ඕනේ නම් ඒ ගැන මෙයාලට සඳහන් කරලා ඔයාට පුළුවන් මෙතනට message එකක් දෙන්න. ඊට පස්සේ තියෙන්නේ මේක submit කරන්න. මේ විදිහට ඔයා form එක submit කරාට පස්සේ මෙයාලගේ support team එකේ කෙනෙක් ඔයාගේ දුන්නු email address එකට reply email එකක් එවනවා. මෙතනදී මෙයා සඳහන් කරනවා ඔයාගේ account එක suspend කරපු හේතුව ගැන. ඔයාට පුළුවන් මෙයත් එක්ක කතා කරලා නැවත account එක recover කරගන්න අවස්ථාවක් ඉල්ලගන්න. ඔයාගේ ගැටලුව තියෙනවා නම් ඒ දේ නැවත හදාගෙන account එක ආයෙත් reactivate කරගෙන වැඩ කරගෙන යන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් මෙයාලත් එක්ක කතා කරලා. ඔයාලා හිතනවා ඇති කොහොමද මම මේ ගැන හරියටම කියන්නේ කියලා. මගේ starter level එකේදී මගේ account එක suspend වුණා spam proof කියලා. ඊට පස්සේ මම මේ විදිහට මෙයාලට form එකක් submit කරා. ඊට පස්සේ මට මේ විදිහටම මෙලා email කරා. මම එයාලත් එක්ක කතා කරලා මගේ account එක නැවතත් activate කරගත්තා. ඉතින් මේ වගේ අවස්ථාවක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. ඔයත් ඔයාගේ account එක suspend වුණු කෙනෙක් නම් මේ විදිහට උත්සාහ කරලා බලන්න ඔයාටත් අවස්ථාව දෙයි. මේ ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ.
හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් යාළුවනේ ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න මම එන්නම්. ආදරයෙන් මතක් කරනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. bye